නගෝයාවල මාත් එක්ක පොඩි රවුමක් යමුද? මං අද නගෝයාවලට යන්නේ ට්‍රේන් එකෙන්. හැබැයි මං ඉන්න තැන ඉඳන් රේල්වේ ස්ටේෂන් එකට ටිකක් දුරයි. ඉතින් බයිසිකලේ ගිහිල්ලා ඒ බයිසිකලේ පාක් කරලා තමයි ට්‍රේන් එකට යන්න ඕනේ. මම බයිසිකල් එක පාක් කරා. දැන් මෙතන ඉඳන් ටිකක් පයින් යන්න ඕනේ ඉතින්. සාමාන්‍යයෙන් විනාඩි 3ක් විතර පයින් යන්න ඕනේ. අද ඉතින් මම නගෝයාවල පොඩි තැන් ටිකට යන්න ඩිසයිඩ් කරලා තියෙනවා. එහෙනම් මාත් එක්ක යමු නේද බලන්න. මේ තියෙන්නේ කෝසෝජි රේල්වේ ස්ටේෂන් එක. ඉතින් කෝසෝජි රේල්වේ ස්ටේෂන් එකේ තමයි නගෝයාවලට යන ට්‍රේන් එකට නගින්න තියෙන්නේ. මුලින්ම මමගේ කාඩ් එක charge කරගත්තා. මොකද කාඩ් එකේ කියලා තියෙන කියලා මට මතක නැහැ. කෝකටත් කියලා 1000ක් charge කරගත්තා. මම ට්‍රේන් එකේ බස් එකේ යන්නේ හරිම අඩුයි. මොකද මම බයිසිකලෙන්මයි යන තැනකට යන්නේ. ඉතින් ඔය විදියට තමයි charge කරගෙන මම නගෝයා ට්‍රේන් එකට නගින්න ඇතුළට ආවා. ඉතින් නගෝයා වලට විනාඩි 2කින් වගේ ට්‍රේන් එකක් තියෙනවා. ට්‍රේන් එක නම් ආවා. එහෙනම් ඔයාලත් එන්නකෝ මාත් එක්ක රවුමක් යන්න. නගෝයාවලට නම් ආවා. ඉතින් මං රේල්වේ ස්ටේෂන් එකෙන් බැස්සා. ඇත්තට මේ දවස්වල මේ පුදුම සෙනගක්. මොකද ස්කූල් වලට නිවාඩු තියෙන හින්දා ළමයින් මෙහෙම එක්කන් යනවා. ඒ හින්දා හරියට සෙනග. ඉතින් මම දැන් නගෝයා රේල්වේ ස්ටේෂන් එකෙන් එළියට යන ගමන් එහෙනම් අපි එළියට ගිහින් බලමු. මං ගෙදරින් එන්න කලින්ම තැන් 2-3ක් චුට්ටක් හොයලා බැලුවා. මම මුලින්ම යන්න බැලුවේ එන්ඩෝජි කියලා ස්ට්‍රීට් එකක්. මේ කියන්නේ ජපානයේ පරණ ෆුඩ් ස්ට්‍රීට් එකක්. මොනවද කියලා නම් දන්නේ නැහැ. මේ පොඩි මොනවද චුට්ටක් තියෙනවා. චුට්ටක් ඉස්සරහට ගිහින් බලමු ඉතින්. මේක මොකද්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් මාර ලස්සන. මේ තියෙන්නේ ඒොන් මෝල් එක. ඇත්තටම මම මේකට යන්න කියලා මං තීරණය කළා ආවේ නැහැ. මොකද මේ එළිය මාරම රස්නේ මේ දවස්වල. සාමාන්‍යයෙන් සෙල්සියස් 35-40 වගේ ලොකු උෂ්ණත්වයක් තියෙනවා ජපානයේ. ඉතින් මට එළිය ඉන්නම් බැරි හින්දා මේ AC එකේ ඉන්න ඕන හින්දා තමයි මම මේ මෝල් එකට ගියේ. ඉතින් මේ ඇත්තටම මෙතන මාර ලස්සනයි. මේ ගොඩාක් අය පොඩි ළමයි එක්කම ගොඩාක් ඇවිත් හිටියා. ඉතින් මමත් AC එකේ ඉන්න ඕන හින්දා මේ ඇතුළට ගියා. මම මේක ඇතුළේ ඇවිදලා බැලුවා. හැබැයි ඉතින් මේක ඇතුළේ තියෙන දේවල් ඇත්තටම ගොඩක් ගාණක්. මම මෙතන දැක්කේ අහම්බෙන්. හැබැයි ඉතින් මගේ ජීවිතේ මං ගොඩාක් කැමති තැනක් මෙතන. මොකද බව් බබාලගේ පූස් බබාලගේ හැම දෙයක්ම ගන්න පුළුවන්. මෙතන මේ බාන ලස්සන චූටි ඇඳුම් තියෙනවා. ලස්සන එයාලට නිදා ගන්න පුළුවන් මේවා තියෙනවා. එතකොට බෙල්ට් ඒ වගේ මෙයාලට ඕනි හැම දෙයක්ම මෙතන තියෙනවා. ඇත්තටම මට මේවා දකිද්දි ගොඩක් දුක හිතුණා. මොකද ලංකාවේ මගේ බව් බබාලව ගොඩාරියක් මට මතක් වුණා. මේ බාන මේ ලස්සන සෙල්ලම් බඩු තියෙනවා. එක දේවල්. මොකද එයාලට නිදා ගන්න මේවා එහෙම ඉතින් ගොඩක් තිබුණා. ඉතින් මගේ බබාලා ගොඩක් මතක් වුණා. මේ ඉන්නේ මගේ
බබාලා මට ඇත්තට ගොඩක් යාළුවෝ මතක් වෙනවා. මොනවා කරන්නද ඉතින්. මං එහෙමම shopping mall එකෙන් එළියට ආවා. ඉතින් අතට ඇවිදලා ගොඩාක් මහන්සි තිබ්බහයි. ඉතින් මම මේකෙන් vending machine එකෙන් මම ගත්තා energy drink එකක්. මම ඊට කලින් නම් ඒක බීලා තිබුණේ නැහැ. ඒක yen 100යි උනේ ලංකාව ගානේ රුපියල් 200ක් වගේ. බලන්නකෝ ඒක මම ගත්තා. අවුලක් නැහැ හැබැයි ඒක රසට තිබුණා. ඉතින් මං ඒක බීලා ඊට පස්සේ ඉතින් තව ටිකක් ඉස්සරහට පයින් ගියා ඉතින්. මේක බිව්වා කියලා ඉතින් එනර්ජියක් නම් ආවේ නැහැ. ගොඩක් අමාරුයි ඉතින් මහන්සි. ආයෙත් ආව නගෝයා රේල්වේ ස්ටේෂන් එකට. මොකද සකාය වලට යන ට්‍රේන් එකට නගින්න. මේකට කියන්නේ ඕසිස් 21 කියලා. අතට මේක නගෝයාවල තියෙන ප්‍රසිද්ධ ටුවරිස්ට් ස්පොට් එකක්. මේකේ උඩ ලොකු ග්ලාස් එකක් තියෙනවා. ඒකේ වතුර තියෙනවා. ඉතින් වටේට ඇවිදින්න ෆොටෝ ගහන්නම පුළුවන්. හරිම ලස්සනයි. මොකද මේ තියෙන්නේ ඒ තැන. මම නම් ඉතින් තනියෙන් ගියේ. මොකද මම ගොඩක්ම කැමති තනියෙන් ඇවිදින්න යන්න. මෙතන ගොඩක් අය ඉතින් ෆොටෝස් එහෙම ගහනවා ඉතින්. වටේට ෆුල් view එක පේනවා. view එක මාරම ලස්සනයි. මෙතන හරිම ලස්සනට මල් හදලා තිබුණා. ඉතින් මෙතන ඉඳන් වාගේ අතර මාරම ලස්සනයි. මේ තියෙන්නේ මිරායි ටවර් එක. ඇත්තටම මේක මාරම ලස්සනයි. මෙතන ගාඩන් එකක් තිබුණා. මම එතනින් නම් තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් එතන වටපිටාවත් මාරම ලස්සනයි. නගෝයාවල ඇවිදලා ඉවරයි. මං ආපහු ගෙදර යන ට්‍රේන් එකට නැග්ගා. සෝජි වලට ආවා. දැන් ඇත්තට ගොඩාක් මහන්සි. ඉතින් මම ෆැමිලි මාර්ට් එකට ගියා මොනවා හරි බොන්න ගන්න කියලා. පියර් අරක්කු නම් ඉතින් මේ ඇත්තටම ගොඩක් ගණන් අඩුයි. මම නම් බීම එකක් ගත්තේ. මම ගත්තා ස්ට්‍රෝබරි බීම එකක්.